අයිබෝන් සුබෝදෑසනක් අද සමග ජන බලවේග මාධ්‍ය සාකච්ඡාව සඳහා පැමිණි මාධ්‍යවේදීන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම වෛද්‍ය චමල් සංජීව සමග ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජික. අපි දන්නවා අද වන විට අපේ රටේ සමාජය ඇතුලේ මේ රටේ අධිකරණයේ සහ නීති පද්ධතිය සම්බන්ධව විශාල සාකච්ඡාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ සාකච්ඡාවේදී එක පැත්තකින් අග විනිසුරුවරයා ඇතුළු උප්‍රමාදීකරණ විනිසුරුවන්ගේ දූර කාලය වැඩි කිරීමත් අනික් පැත්තෙන් ඊටම මෑතකදී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ලබා දුන් පාස්කු ප්‍රහාරයේ ආශ්‍රිතව හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහතුන් ලබා දීපු මරණ දඬුවම කියන ආසන්න සිදුවීම් මේ සමාජ සාකච්ඡාවට හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සියලු දෙනාටම සමානව සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවට වන පොරොන්දුව මත. හැබැයි වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි දකින දෙයක් තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේදී අපි අත්දකින්නේ 2015 2024 කාල සීමාවේ එවකට බලයේ හිටපු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් තමන්ගේම දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ හිටපු දේශපාලකයන් සහ නිලධාරීන්ට එරෙහිව ආරම්භ කරන ලද විමර්ශනවල අදාළ නඩු කටයුතු වල අවසන් වීම තමයි මේ දකින්නේ. තොර පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව සාධාරණ අපක්ෂපාතී විමර්ශන සිද්ධ කරලා ඒ පාස්කු ප්‍රහාරය පිටුපස ඒක සැලසුම් කරපු, ඒක කුමන්ත්‍රණ කරපු, ඒකට අනුබල දීපු, ඒකට සහයෝගය ලබා දීපු සියලු දේශපාලන සහ අදාළ ආගමික කණ්ඩායම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. ඔවුන් සියලු දෙනාටම නීතිය ඉදිරියේ දඬුවම් කළ යුතුයි කියන ස්ථාවරය සමග ජන බලවේගයේ ඉතා පැහැදිලිව මුල සිටපු ස්ථාවරයක්. එතකොට පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට පමණක් නෙමෙයි මේ සම්බන්ධ සම්පූර්ණ විමර්ශනවලදී අනාවරණය වෙච්ච කරුණු මත තව බොහෝ දේශපාලකයන් සහ නිලධාරීන් සම්බන්ධව විවිධ කණ්ඩායම් සම්බන්ධව චෝදනා එල්ල වෙලා දැන්ට අධිකරණය හමුවේ නඩු කටයුතු ගණනාවක් තිබෙනවා. ඒ වගේම තමයි විමර්ශන ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ සමහර විමර්ශනවලදී වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම්වරයාට පවා චෝදනා එල්ල වෙලා තිබුණා. ඒ වගේ තත්වයකදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ඒ චෝදනා එල්ල වෙලා තිබිච්ච විවිධ විමර්ශන වාර්තාවල නම් සඳහන් වෙච්ච අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානියා බේසේකර සහ පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න යන මහත්වරුන්ට පැවරීම නිසා මේ විමර්ශනවල ඉදිරි සාධාරණත්වය ගැන දැන් සමාජයේ සාධාරණ සැකයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර විතරක් එල්ලලා අනිත් සියලු අවශේෂ දේශපාලකයන් සහ නිලධාරීන්ව බේරගෙන මේ විමර්ශන වෙනත් පැත්තකට ගමන් කරලා තමන්ගෙන් මේ නීතිය හා සාධාරණ ඉෂ්ටවීමේ වගකීම බලාපොරොත්තු වෙච්ච පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ව සතුටු කරන්නට එය පමණක් භාවිතා කරන්න ආණ්ඩුව උත්සාහ දරනවා නම් ඒක මම හිතන්නේ ආණ්ඩුව විසින් නොකළ යුතු කටයුත්තක්. හැබැයි අපි මේ විමර්ශන ක්‍රියාත්මක වෙලා මේ පූජ්‍ය ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මරණ දඬු නියම වීමත් එක්ක සමාජයේ ඇතුලේ යලි අපට පේන දෙයක් තමයි ආණ්ඩුවට හිතවත් පාර්ශව අගවිනිසුරුවරයාගේ දූර කාලය දීර්ඝ කිරීම සාධාරණීකරණය කරන්නත් මේ නඩු තීන්දුව භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුල විශාල ප්‍රචාරයක් කරගෙන යනවා. ඒ කියන්නේ වර්තමාන අගවිනිසුරුවරයා නිසා තමයි මෙවැනි තීන්දුව ලැබෙන්නේ කියන වගේ මතයක් ජනගත කරන්න ඉතා පැහැදිලිව ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීන් උත්සාහ දරමින් සිටිනවා. එතකොට මහ ජනතාවට සැකයක් ඇති වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ රටේ උපරිමාධිකරණයද අධිකරණ පද්ධතියද එහෙම නැත්නම් ජනාධිපතිවරයා හෝ දේශපාලකයන් විසින් ඔවුන්ට හිතවත්
නීතියංශ භාවිතා කරමින් තමන්ට අභිමත පරිදි නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට දරන උත්සාහයන්ද කියලා සාධාරණ සැකයක් ජනගත වෙනවා. තොර අපි දන්නවා වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මහජනතාව දූෂණය කියන වරද, වංචාව කියන වරද සිදු නොවිය යුතුයි කියන දැඩි ස්ථාවරයක විශ්වාසයක ඉඳලා තමයි ආණ්ඩුව බලයට පත් කරන්නේ. තොර මේ දූෂණය කියන්නේ මූල්‍ය දූෂණය, වංචාව, කොමිස්, යටිමඩි ගැහිලි, ටෙන්ඩර් වංචා විතරක් නෙමෙයි. යම්කිසි පුද්ගලයෙක් බලය ලබා ගනිමින් බලය පවත්වාගෙන යාම සඳහා දරන ඕනෑම ආකාරයක නීති විරෝධී හෝ නීත්‍යානුකූල බව පෙන්වමින් නීති ආධිපත්‍ය විධානය තමාගේ අභිමතය පරිදි හසුරුවමින් බලය පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහයන් පවා දූෂණය කියන වරද යටතට නැත්නම් දූෂණයට අඩංගු වෙනවා. දැන් අපට සාධාරණ සැකයක් ඇති වෙනවා අනුර කුමාර ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දූෂණය කියන්නේ බලය නෙමෙයි. හැබැයි බලය පවත්වාගෙන යාම සඳහා දරන අනීතික උත්සාහයන් බලය අඛණ්ඩව තියා ගැනීම සඳහා අපි දැක්ක ලාල්කාන්ත අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු ගණනාවක්, කඩුවෙල නගරාධිපතිවරයා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන ගණනාවක් කියපු දෙයක් තමයි මේ බලය ගත්තේ දෙන්න නෙමෙයි. ලක්ෂයක් මරලා හරි අපි බලය ආරක්ෂා කරනවා. අපිට ඕන තැන් වලට කඩා වැදිලා හරි අපි බලය ආරක්ෂා කරනවා කියලා ප්‍රකාශ කළා. ඒතර මේ පැත්තෙන් ඇමතිවරු සහ ප්‍රාදේශීය දේශපාලකයන් එහෙම මේ ලබාගත් බලය ආරක්ෂා කරගන්න විවිධ වාග් ප්‍රහාර හරහා සමාජය බිය ගන්නවද්දී මේ පැත්තෙන් අනුර කුමාර ජනාධිපතිවරයා බලය පවත්වාගෙන යාම සඳහා අධිකරණයේ නීතියේ විධානය තමන්ට අභිමත පරිදි පාලනය කිරීම සඳහා වන දූෂණය කියන වරද සිදු කරමින් යනවද කියලා දැන් සමාජය ඇතුලේ සැකයක් ඇති වෙනවා. ඒක මේ වගේ ආණ්ඩුවකට, ඒ ආණ්ඩුවේ පැවැත්මකට කිසිසේත්ම සුබදායී කරුණක් වෙන්නේ නැහැ. අනුර කුමාර ජනාධිපතිවරයාට වර්තමාන ලෝකයේ ඕන තරම් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. බලය සීමාව ඉක්මවා භාවිතා කරපු, බලය පවත්වාගෙන යන්න අනීතික ලෙස නීතිය විධානය භාවිතා කරපු ආසියාවේ සහ අග්නිතික ආසියාවේ සහ ලෝකයේ රටවල් ගණනාවක රාජ්‍ය පාලකයන් ජනතාව විසින් ගහලා පන්නලා එළවපු වර්තමානයක් සහ ඉතිහාසයක් ලෝකයේ තියෙනවා. දැන් අග විනිසුරුවරයාගේ දූරකාලය දීර්ඝ කිරීමත් උපරිමාධිකරණවල විනිසුරුවන්ගේ දූරකාලය දීර්ඝ කිරීමත් කියන සාකච්ඡාවත් මේ ප්‍රවේශය ඇතුළට පැමිණෙන වෙලාවේදී අනික් පැත්තෙන් අපට පේන දෙයක් තමයි අපේ රටේ බන්ධනාගාර පද්ධතිය ඇතුලේ බරපතල විදියට ඊටම ආසන්න වශයෙන් සිදුවීම් ගණනාවක් නිර්මාණය වෙමින් ආණ්ඩුවට බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරිද කියලා ජනතාවද කතා කරන්න පටන් අරන් තිබෙනවා. විශේෂ අමාත්‍යවරයා අතිශය අසාර්ථක අමාත්‍යවරයෙක් බව නැවත නැවත ප්‍රායෝගිකව සනාථ වෙනවා. එදා කෙහෙලිය රඹුක්කල අමාත්‍යවරයා ඔහුට විරුද්ධ විශ්වාස භංගයේදී එවකට ආණ්ඩුවේ සහයෝගය අරගෙන ඒ ඉදිරිපත් කරපු විපක්ෂයේ විශ්වාස භංගය පරාජයට පත් කළාට අද ඔහුට විරුද්ධව මේ මොහොතේත් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් ඉදිරියේ ඔහු සැකකාරයෙක් බවට පත් වෙලා ඉතා බරපතල අධිකරණමය කටයුත්තකට මුහුණ දෙමින් සිටින්නේ. ඒ වගේම තමයි හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා විශ්වාස භංගයෙන් ජයග්‍රහණය කළාට ඔහු සත්‍ය වශයෙන්ම මහජනතාවගේ විතරක් නෙමෙයි පක්ෂය ඇතුලේ පාක්ෂිකයන්ගේ පවා විශ්වාසය බිඳ වැටිච්ච වර්තමාන ආණ්ඩුවේ යම් කාලයක් ඉදිරියට තිබෙනවා නම් ඒකට එරෙහිවන ඒකට එරෙහි මහජන මතයක් ඉක්මනින් නිර්මාණය කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. දැන් අගවිනිසුරුවරයාගේ දූර කාලය වැඩි කරන්නට ආණ්ඩුව ගෙන යන තර්කය කඩිනමින් නඩු අවසන් කරන්න නම් අනික් පැත්තෙන් බන්ධනාගාර පද්ධතිය ඇතුලේ මේ සිදුවන පුපුරායාම මේ සිරකරුවන් රැඳවියන් අතර වන ගැටන නිර්මාණය වෙන්නේ රැඳවියන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා නම් අගවිනිසුරුගේ දූර කාලය වැඩි කිරීම ඇතුළු ඒ තෝරාගත් නිශ්චිත නීති ප්‍රතිසංස්කරණ වලට වඩා මේ වෙලාවේ කරන්නට ඉතා විශාල නීති ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් මේ රටේ තිබෙනවා. අද බන්ධනාගාර පද්ධතිය ඇතුලේ 15000කට 20000කට ඉන්න අවස්ථාව තිබිය යුතු බන්ධනාගාර පද්ධතිය ඇතුලේ 40000 ඉක්මවා සිරකරුවන් සහ රැඳවියන් ඉන්නවා.
මේකෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් මේ රැඳිලා ඉන්න ප්‍රමාණය ගත්තට පස්සේ ඔවුන් ගත්තට පස්සේ අපට පේන දෙයක් තමයි සැකකරුවන් බව. 40,000කට ආසන්න බන්ධනාගාර රැඳවියන්ගෙන් 28,000කට 30,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් අධිකරණය හමුවේ විමර්ශනයට භාජනය වන නඩුවල ප්‍රාථමික සැකකරුවන්. අනික් පැත්තෙන් සිරදඬුවම් ලබන සැකකරුවන් ගත්තට පස්සේ සිරදඬුවම් ලබන චෝදිතයන් ගත්තට පස්සේ ඔවුන්ගෙන් 67%ක්ම තමාට ගෙවා ගන්න තිබෙන ඉතා සුළු දඩමුදල ගෙවාගත නොහැකිව සිරගත වූවන්. එන අපට පේනවා මේ බන්ධනාගාර පද්ධතිය ඇතුලේ 75%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ එකෝ සැකකරුවන්, එහෙම නැත්නම් ඉතා සුළු දඩමුදල් ගෙවාගත නොහැකිව සුළු දඬුවම් විදින පුද්ගලයන්. දැන් ඇත්තටම මේ රටේ අධිකරණ පද්ධතිය සක්‍රිය කරන්න ඕන නම්, නීති පද්ධතිය සක්‍රිය කරන්න ඕන නම්, බන්ධනාගාර තදබදය වැඩි කරන්න ඕන නම්, නීතිය ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කරන්න ඕන නම් ජනාධිපතිවරයා සහ විශේෂ භාර අමාත්‍යවරයා කරන්න ඕන මොකද්ද? මෙන්න මේ ප්‍රාථමික ප්‍රශ්නවලට ප්‍රතිපත්තිමය තීරණ ලබා දෙන එක. අප පනත සංශෝධනය වෙන්න ඕන. මෙරට අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්න ඕන. අධිකරණ ප්‍රමාණය වැඩි කරලා ඒවා සඳහා අලුතෙන් විනිශ්චයකාරවරුන් පත් කරන්න ඕන. අධිකරණ පද්ධතියට නව තාක්ෂණය සමග වේගයෙන් නඩු ඇසීමේ ක්‍රියාවලිය ගෙන හැකි ක්‍රම සකස් කරන්න ඕන. අනික් පැත්තෙන් කඩිනමින් රස පරීක්ෂක වාර්තා, නීතිපති වාර්තා ලබා දී හැකි ක්‍රමවේද ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. හැබැයි මේ කිසිවක් කරන්නේ නැතුව අගවිනිසුරුවරයාගේ සහ තෝරාගත් උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ දුර කාලය හෝ සේවා කාලය වැඩි කරලා මේ ප්‍රාථමික ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව බලයට එන්නෙම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කරන්න. හැබැයි අවාසනාව කියන්නේ මේක සම්පූර්ණයෙන් වෙනස් කළා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ආපු ජාතික ජනබලවේග ආණ්ඩුව මේ ව්‍යවස්ථාවට 22 වන සංශෝධනය දැන් සකස් කරමින් ඉන්නේ. ඒතර මේක අයින් කරන්න, මේක වෙනස් කරන්න, මේක විසි කරන්න, මේක වෙනස් කළ ජනතා හිතවාදී නව ව්‍යවස්ථාවක් ගේනවා කියපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියපු අනුර කුමාර ජනාධිපතිරගේ ආණ්ඩුව ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව මේ ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය ගේනවා කියන්නේ අනුර කුමාර ජනාධිපතිවරයාත් බලය අත්හරින්න සූදානම් නැති පාලකයෙක් කියන එක දැන් මේ රටේ ජනතාව අවබෝධ කරගන්න ඕන. ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක යාන්ත්‍රණය වේගවත් කරන්න නම් දශක ගණනාවක් පැරණි මේ සාක්ෂි ආඥාපනත් වෙනස් වෙන්න ඕන. මේ රටේ තිබෙන අපරාධ නඩු විධාන සංග්‍රහ වෙනස් වෙන්න ඕන. මේ රටේ සිවිල් නඩු විධාන සංග්‍රහ දැන් කාලයට අනුරූපව වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි දණ්ඩ නීති සංග්‍රහය කාලයට අනුරූපව වෙනස් වෙන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා රාජ්‍ය සේවයේ ආයතන සංග්‍රහ, මූල්‍ය රෙගුලාසි කියන මේ මූලික සිවිල් සහ අපරාධ නීතියට බලපාන මූලික කරුණු, මේ මූලික කරුණු යල්පැන ගිය නීති රීති, යල්පැන ගිය දඬුවම්, කාලයට ගැලපෙන්නේ නැති නීති විධිවිධාන මේවා වෙනස් කරලා, මේවා සංශෝධනය කරලා මූලික ප්‍රාථමික නීති පද්ධතිය ශක්තිමත් කරලා කාර්යක්ෂම කරනවා වෙනුවට මේ සියල්ලම අවධානය යොමු කරන්න ඇතුව විශේෂ භාර අමාත්‍යවරයා හෝ මේ විෂය සම්බන්ධව ජනාධිපතිවරයාට උපදෙස් දෙන පිරිස් එකපාරටම අගවිනිසුරුවරයාගේ දුර කාලය ඉවත් කිරීම හා බන්ධනාගාරවල සිදුවන සිදුවීම් වලට පැලස්තර විසඳුම් ලබා දීම අපට පේන දෙයක් තමයි අනුර ජනාධිපතිවරයා බලය පවත්වාගෙන යාම සඳහා වන උපක්‍රමිකව විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වඩා වැඩි විධායක බලතල පාවිච්චි කරන විධායක ජනාධිපතිවරයෙක් වෙනවද කියන බරපතල සැකය සමාජගත කරමින් පවතිනවා. ඒ නිසා අපි සාමාන්‍ය පුරවැසියන් විදියට, නීති ශිෂ්‍යයන් විදියට අපට පේනවා නම් මේ රටේ මූලික නීතිය ක්‍රියාත්මක කිරීමේ මේ අඩුපාඩු, මේ අකාර්යක්ෂමතාව, මේ නීති වෙනස් වෙන්න ඕන ක්‍රමය, බන්ධනාගාර තදබදය අඩු කරන්න තියෙන විසඳුම් අපි විශ්වාස කරනවා බන්ධනාගාර විශේෂ භාර අමාත්‍යවරයා, පොලිසිය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා,
අධිකරණ වලට ගිහිල්ලා නඩු වලට පෙනී හිටපු නීතිඥවරුන් නම් මේවායේ ප්‍රායෝගික ගැටලු අවබෝධ කරගෙන මෙරට අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරන්න බොහෝ දේ කරන්නට තිබෙන බව අපට පෙන්වලා දෙන්න කැමැති. ආණ්ඩුව ලෑස්ති නම් මේ නීති ප්‍රතිසංස්කරණ කමිටු ලෑස්ති නම් ඒවට අවස්ථාව දෙන්න මේ රටේ වෘත්තීය වේදීන්ට සිවිල් සංවිධාන වලට සහ අනිකුත් දේශපාලන පක්ෂවලට අධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. දැන් අනිත් පැත්තේ නඩු ඇසීමේ වේගය වැඩි කිරීම කියන්නේ දූෂිතයා චූදිතයා තමාගේ සතුරෙක් නම් ඔහුට විරුද්ධව කඩිනමින් නඩු අහලා එල්ලලා මරණ එකත් චූදිතයා නැත්නම් දූෂිතයා තමාගේ මිතුරෙක් නම් එම නඩුව නඩු ෆයිල් එක නඩු අහන එක අඩාල කරන එක ඉවත් කරන එකත් නෙමෙයි කියලා අනුර ජනාධිපතිවරයා දැනගන්න ඕන. කන්ටේනර් වංචාව තංගල්ල ප්‍රදේශයේ අහුවෙච්ච අයිස් කුඩු කන්ටේනර් වංචාව අයිස් කන්ටේනර් අයිස් ෆැක්ටරි නුවරඑළියේ ඊට පස්සේ ප්‍රශ්න සහගත මේ රටේ ජනතාවගේ ආර්ථිකයට ඍජුව බලපාපු බලශක්තිය අර්බුදයට ඍජුව බලපාපු ගල් අඟුරු ටෙන්ඩර් වංචාව මහ බැංකුවේ භාණ්ඩාගාරයේ සිදුවෙච්ච බරපතල මූල්‍ය වංචාව තැපැල් දෙපාර්තමේන්තුවේ වෙච්ච බරපතල මූල්‍ය වංචාව සහ ලානයන ඇතුළු මේ රටේ වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශවල සිදුවෙච්ච බරපතල දූෂණ වංචාවල ඉඳලා ජාතික රෝහලේ ප්‍රතික්‍රියක මිලදී ගැනීමේ රුපියල් මිලියන 2500ක කල්ලිකුත්තු හෝ තත්ත්වෙන් බාල ප්‍රතික්‍රියක භාවිතාව සම්බන්ධ වංචාව වගේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ තත්ත්වෙන් බාල ඖෂධ දිගින් දිගටම තත්ත්වෙන් බාල වෙද්දී ඒවට අනුමැතිය ලබා දෙමින් එම ඖෂධ ආනයනය කරලා ඒ නිසා වෙච්ච රෝගී මරණ සම්බන්ධ වෙච්ච විමර්ශන මේ කිසිවක් සාධාරණ ලෙස ඉෂ්ට කරන්න අල්ලස් කොමිසම හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලාත්මක කරලා සක්‍රිය කරන්නේ නැතුව අර තෝරාගත් දේශපාලන ප්‍රවාහයන් වලට සම්බන්ධ දේශපාලන යාන්ත්‍රණවල දේශපාලකයන් සහ නිලධාරීන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තරුණ දේශපාලකින් දඩයම් කරන්න විතරක් නම් නීතිය භාවිතා කරන්නේ අනුර ජනාධිපතිවරයා මේ රටේ කලින් හිටපු සමහර දේශපාලකින්ට වඩා වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු අහන්නේ ඒක. විපක්ෂයේ දේශපාලක නීතිය ක්‍රියාත්මක කරන අතරේ මේ ආණ්ඩුව ආවට පස්සේ පහුගිය අවුරුදු දෙකේ රාජ්‍ය ආයතන සම්බන්ධ නිකුත් වෙච්ච විගණන වාර්තා ගැන විමර්ශන ගැන ඉදිරිපත් වෙච්ච පැමිණිලි ගැන ඇයි නීති අංශ නිහඬ? එහෙම වුණොත් අර කලින් කිව්වා වගේ අනුර ජනාධිපතිවරයා බලය නැමැති දූෂණය බලය පවත්වාගෙන යාම සඳහා වන දූෂණය කියන වරද සිදු කරනවා නම් අපි විශ්වාස කරනවා ඒක ඊටා බරපතල විදියට මේ සමාජය ඇතුලේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගැන තිබෙන විශ්වාසයේ කඩකිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ථිකය සංවර්ධනය කරන්න නව ආයෝජන රටට ගේන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ සෞඛ්‍ය සේවය කෘෂිකර්මය විදේශ ප්‍රතිපත්ති වගේ මේ රටේ ආණ්ඩුව පවත්වාගෙන ගිහිල්ලා ස්ථාවර රටක් හදන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති රාමුව ගැන ජනාධිපති හෝ කැබිනට්ටුව කතා කරනවා වෙනුවට දැන් ආණ්ඩුව මේ මතුරමින් යන්නේ අගවිනිසුරුගේ දූල කාලය වැඩි කිරීමෙන් මේ රටේ නීතිපත්තිය ශක්තිමත් වෙනවා කියන කිසිසේත් වළංගු නොවන අතාර්කික කරුණ විතරයි. ඊට වඩා බොහෝ කරුණු මේ ආණ්ඩුවට කරන්න තිබෙනවා. මේ විශාල ජනවරම රටේ මහ ජනතාවගේ සුබ සිද්ධිය වලින් භාවිතා කරන්න විශාල අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඒ කිසිවක් කරන්නේ නැතුව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකත්වයේ වගේ තනිපක්ෂ දේශපාලන ක්‍රමයක් රටේ ස්ථාවර බිහි කරමින් මේ රටේ තරුණයින්ගේ මේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ වෘත්තීය වේදීන්ගේ ජීවිත රට ඇතුලේ තවත් අසාර්ථක කියුබාවක් බවට පත් කරන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්න කියන එක අපට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා අපි හිතනවා මේ රටේ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අධිකරණයට ගියාට පස්සේ ලැබෙන නඩු තීන්දුව ගැන වඩා විශ්වාසයක් ඇති වෙන ක්‍රමයක් රටේ හැදෙන්න ඕන. අවසාන වශයෙන් මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ අපට පේන දෙයක් තමයි Taman බලයටපත් කරන්න උත්සාහ දරපු උනන්දු වෙච්ච උදව් කරපු මධ්‍යම පාන්තික වෘත්තීය වේදීන් වෛද්‍යවරු නීතිඥවරු ගුරුවරු ගොවීන් කියන සමාජ කණ්ඩායම් සියල්ල
නොසලකමින් සමාජයේ සහ ඒ වෘත්තිවේදීන් අතර ගැටුම් නිර්මාණය කරන එක. රෝගීන් සහ වෛද්‍යවරුන් කෙරෙහි සමාජ වෛරයක් ඔවුන් නැති කළා. ගොවීන්ගේ කුල ભેදයක් නිර්මාණය කරමින් ගොවීන් සම්බන්ධව ගැටුම් නිර්මාණය කරන්න උත්සාහ කළා. දැන් අවසානයේ අධිකරණයේ සහ නීතිඥවරු අතර ඔවුන් ගැටුමක් නිර්මාණය කරමින් නීතිඥ වෘත්තිය සිවුර දරන භික්ෂුන් වහන්සේලා වෛද්‍යවරු ගොවීන් ගුරුවරු වගේ මේ සමාජය ඉදිරියට ගෙන යන සමාජ බලවේග නිර්මාණය කරන්න පුළුවන් වෘත්තිවේදීන්ව ආණ්ඩුව දකින්නේ සතුරන් විදියට. හැබැයි එහෙම යන්න පුළුවන් දුර සීමා සහිත බව අපේ රටේ වර්තමානයේ සහ අතීතයේ පෙන්වලා දීලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඉදිරියේදී අයවැය ඉදිරිපත් වීමට නියමිත අවස්ථාවේදී මේ වෘත්තිවේදීන්ගේ ගැටලු ගැන වෘත්තිවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්නට ඕකට තියෙන ප්‍රශ්න ගැන නිවැරදි විසඳුම් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ආණ්ඩුව උත්සාහ දරාවි කියලා. ඒ නිසා අපි හිතනවා වෘත්තිවේදීන් සහ ආණ්ඩුව අතර ඇති වෙන මේ පරතරය මේ ගැටුම අවසානයේ බලපාන්නේ මේ රටේ සාමාන්‍ය මහ ජනතාවට. ඒ නිසා අපි සමගි ජන බලවේගයේ විදියට නීතිය ක්‍රියාත්මක කරන්න, රටේ ආර්ථික සංවර්ධන වේගය වැඩි කරන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුලේ නොරැවටි මේ රටේ මහ ජනතාවට නිදහසේ ආර්ථික සංවර්ධනය ළඟා කරන්න පුළුවන් රටක් හදන්න අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය කරුණවලදී ඒ සාකච්ඡාවලට විවෘතයි. හැබැයි අවාසනාව කියන්නේ ආණ්ඩුව ඒකාධිපති විදියට තම මතය පමණක් දරමින් තමන් බලයට පත් කරන්න උදව් කරපු සියලු කණ්ඩායම් නොසලකමින් කටයුතු කරන බව අපට පේන්න තිබෙනවා. ඒක මා හිතන්නේ මේ රටේ හෙට දවසට සුබදායී කරුණක් බවට පත්වන්නේ නැහැ. ස්තුතියි.